මේ දකින්නේ මම දවස් 4කට කලින් දාපු ෂෝට් වීඩියෝ එකක්. දවස් 4ක් කියන්නේ අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසත් එක්ක. මම මේ ෂෝට් වීඩියෝ එක දාලා දවස් 2කින් views මිලියන 2.2ක් ගියා. මම මේ වීඩියෝ එකට දවස් 2කින් views මිලියන 2ක් ගත්තේ කොහොමද කියලා A to Z මම ඔයාලට කියලා දෙන්න. Hi guys. ඉතින් අදත් වෙල්කම් කියලා මගේ channel එකට පිළිගන්නවා. ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි short video channel එකක් කරනවා නම් වීඩියෝ අප්ලෝඩ් කරන්න හොඳ ටයිම් එකක් තියෙනවද? ඒ ටයිම් එක කීයද කියලා. ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න මම යනවා මගේ YT ස්ටුඩියෝ එකට. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මගේ වීඩියෝ අප්ලෝඩ් කරපු ඩේට් එක. මම වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ 2026 ජූලි 3 වෙනිදා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 ජූලි 7 වෙනිදා. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී අදට දවස් 4ක් වෙනවා. හරි, මම දන්නවා ඔයාලට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මම කොහොමද දවස් 2කින් මේ වීඩියෝ එකට views මිලියන 2.2ක් ගත්තේ කියලා. අංක 1 තමයි මම හැමදාම අප්ලෝඩ් කරන්නේ එකම ටයිම් එකකට. ඒ කියන්නේ මම වීඩියෝ හැමදාම එකම ටයිම් එකකට තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ හරියටම උදේ 6ට. ඉතින් අපිට මේක උදේ 6ට හැරලා කරන්න ඕනේ නෑ. ඔයාලා දන්නවා ඇති අපිට පුළුවන් වීඩියෝ එක ෂෙඩියුල් කරලා අපිට ඕන ටයිම් එකට අප්ලෝඩ් කරන්න. මම හැමදාම කරන්නේ රැට වීඩියෝ එක අප්ලෝඩ් කරලා මට ඕන ටයිම් එකට වීඩියෝ එක ෂෙඩියුල් කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඔටෝම වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. මම යනවා මේකේ ඩීටේල්ස් වලට. අංක 2 තමයි මම ටයිටල් එකක් දානකොට මෙන්න මේ වගේ ඉමෝජි ඇඩ් කරනවා. ඉතින් මම මේ ඉමෝජි ඇඩ් කරන්නේ ටයිටල් එකේ ඉස්සරහට දානවා. ඒ වගේම ටයිටල් එකේ මැදටත් මෙන්න මේ වගේ ඉමෝජි ඇඩ් කරනවා. හරි, ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ඩිස්ක්‍රිප්ෂන් එක. මම යනවා දැන් ඩිස්ක්‍රිප්ෂන් එකට. ඔයාලට පේනවා ඇති මම ටයිටල් එකට දාලා තිබුණ එකම තමයි මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකටත් දාලා තියෙන්නේ. ඊට අමතරව මම මේ වීඩියෝ එකට අදාළ වෙයි කියලා හිතන hashtag 10ක් ඇඩ් කරලා තියෙනවා. හරි, අංක 3 තමයි මම මේ වීඩියෝ එකට දාලා තියෙන thumbnail එක. මම මේ thumbnail එක දාලා තියෙන්නේ මේ short වීඩියෝ එකේ තියෙන වැදගත්ම කොටස සහ බලන කෙනෙක්ට කුතුහලයක් ඇතිවන කොටස. ඉතින් මෙහෙම thumbnail එකක් දැක්කට පස්සේ ක්ලික් කරලා බලන ප්‍රතිශතය අනිවාර්යයෙන්ම වැඩි. ඉතින් එහෙම වැඩි වෙන්න ඇල්ගොරිතම් එකෙන් බලනවා මේ වීඩියෝ එකට ගොඩ දෙනෙක් කැමති. ඒක හින්දා මේ වීඩියෝ එක තව ගොඩ දෙනෙක්ට ෂෙයා කරන්න ඕන කියලා ඇල්ගොරිතම් එකෙන් වීඩියෝ එක තව ගොඩ දෙනෙක්ට ෂෙයා කරනවා. ඉතින් එහෙම වීඩියෝ එක ෂෙයා වෙන්න ඔයාගේ channel එකට views මිලියන ගණන් ගලාගෙන එන එක ඉතින් මාරම ලේසි දෙයක්. ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්න. ඉතින් මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න. ඒ වගේම YouTube channel කරන තව ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ වීඩියෝ එක අනිවාර්යෙන් එයාලට share කරන්න. එහෙනම් ඉතින් ඕගොල්ලොත් වීඩියෝ එක අප්ලෝඩ් කරලා වීඩියෝ එකට views කියාද views කියේ නැද්ද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මට අනිවාර්යෙන් comment එකක් දාන්න. හරි, එහෙනම් අපි ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.